ධර්මදාස වල්පොල නම් මොහු 1950-60 දශකවල හොඳම පසුබිම් ගායකයා වුණා. ඔහු අපෙන් සමුගෙන දෙසැම්බර් 25 වෙනිදාට වසර 39ක්. අවුරුදු 7දී තමයි ඔහු නාටකම් ගීත ගායනා කරන්න පුරුදු වුණේ. ඔහු හාමෝනියම්, වයලීන, තබ්ලාව සහ බටනලා විෂයෙහි අතිදක්ෂයි. ඔහු චිත්‍රපට 120කට වඩා අධික ප්‍රමාණයක ගීත ගායනා කරලා තියෙනවා. ඔහු චිත්‍රපටයට ගායනා කළ අවසන් ගීතය වුණේ සමන්මලී චිත්‍රපටයට 1979 දී ගායනා කළ ගීතයක්. ආශා මල් පවනේ කියන ගීතය තමයි ඒ. උදා වුණේ 1983 වසර. එක්තරා දිනක යෞවනයේ සමනල්වියේ සිටි තම දියණිය ධම්මිකා සොයා කෑගලු පුරවරේ සිට අමුත්තන් කීප පොලක් වරාගොඩ ලතා වාසයට පැමුණුණා. ඇවිත් උන්නේ ගුවන්විදුලි වාදක මණ්ඩලයේ තබ්ලා වාදක ප්‍රේමනාත් කොඩිතුවක්කුගේ සොයුරිය වෙන ගුවන්විදුලි ගායිකා චන්ද්‍රා බණ්ඩාර සහ ඇයගේ සැමියා සහ පුතු මහින්ද බණ්ඩාර. ධම්මිකාට මංගල සීනු හඬවන්න තමයි ඒ ඇවිත් තිබුණේ. ධර්මදාසයන් ඔවුන්ව ආපසු නුවර පාරේ බස් රැවතුම කරා ඇරලවා කොළඹ ගොස් ආපසු බස් රථයෙන් පැමිණෙමින් ඉද්දී තොරණ හන්දියේදී ඔහු ලයබදා මහාමාර්ගයේ වැතිරලා තියෙනවා. අවට සිටි අය ඔහුව ළඟමැති ඩිස්පෙන්සරියකට ගෙන ගියා. ඊට පසු ඔහුව ජාතික රෝහලට ඇතුළත් කළා. ජාතික රෝහලේ දින කීපයකට පසු ටිකට් කපාගෙන ගෙදරට අරන් ගියා. ඒ ධර්මදාස වල්පොලයන්ගේ ඇවිටිල්ල නිසා. මව් පාර්ශවයේ ඥාතීන් වන ධර්මදාස මාමා බලන් සුජාතා අත්තනායක, රංජනී පෙරේරා දෙසොහයුරියන්ද පැමිණ සිටියා. නත්තල් දින එය ඔවුන්ගේ චාරිත්‍රයක කොටසක් වෙලා තිබුණා. අසිරිමත් නත්තල උදා වුණා. ලතා වල්පොලයන් දෙස බැලුව ධර්මදාස මෙහෙම කිව්වා. මේ මගේ අන්තිම දවස් වෙන්න පුළුවන්. දරුවන් ටික හොදින් හදාගන්න. මගේ ඇස් දෙක දන් දෙන්න. රාත්‍රිය උදා වුණා. ලතා තමාව තනිකර නොයන ලෙස ඉල්ලීමක් කළා. නිදාහුන් වල්පොලයන් එකවර තිගැස්සී ඇහැරුණා. ලතා දෙස බලා හිඳ යලිත් දෙනෙත් පියාගත්තා. මහත් හඬින් විලාප නගමින් ලතා දරුවන්ද කැටුව අසල්වැසි නිවසක උදව්වෙන් ඔහුව යලිත් රෝහල්ගත කෙරුවා. එහෙත් ඒ වන විට සිංහල සිනමාවට මුල්වරට පහළ වූ ඒ හෘදයාංගමය මුදු පිවිතුරු හඬින් ශ්‍රාවකයන් නැළවූ කෝකිලයා සදාටම දෙනෙත් පියාගෙන තිබුණා. ධර්මදාස වල්පොලයන් උපන්නේ මහනුවර දෙයයන්වෙල. මව කොටුගොඩැල්ලේ ගෙදර කරුණාවති රත්නායක. පියා වල්පොල කංකානම්ගේ පැලිස් පෙරේරා. ඉගෙනගත් පාසල්ලුනේ දෙයයන්වෙල රාසින් දෙව් විදුහල, මාලිගාවත රජයේ විද්‍යාලය සහ ශාන්ත ලෝරන්ස් විද්‍යාලය. පටිගත කළ මුල්ම සිනමා ගීතය තමයි 1953 ප්‍රේම තරගයේ චිත්‍රපටයේ හොඳම වේයලොව ප්‍රේම තරගය නෑ කිසිම තැනක දිනුවේ. ගුවන්විදුලි තබ්ලා වාදක මාර්යදාසගේ මඟ පෙන්වීමෙන් ඒ සඳහා සම්බන්ධ වූ ධර්මදාසයන්ගේ ගීතයේ සංගීත අධ්‍යක්ෂණය කළේ රාමයියා මුත්තුසාමි. ධර්මදාස වල්පොල 1950-60 දශකවල හොඳම පසුබිම් ගායකයා ලෙස සිංහල සිනමාවේ අවිවාදිත ලෙස ආධිපත්‍ය දැරුවා. ජනප්‍රිය නාමයක් වන ධර්මදාස වල්පොලගේ මధుර සහ ආදර කටහඬ අදටත් දිවයින පුරා වෙසෙන සංගීත රසික හදවත් තුළ දෝංකාර දෙනවා. ධර්මදාස වල්පොලයන් කුඩා කල සිටම සංගීත කුසලතා ප්‍රදර්ශනය කළ කෙනෙක්. ඔහුගේ පියාණන් වෘත්තියෙන් ඇඳුම් සාදන්නෙකු වුණා. ඔහු චාල්ස් අප්පුහාමි. එතුමා ටවර් හෝල් කලාකරුවන්ට ගැලපෙන ඇඳුම් නිර්මාණය කළා. ඔහුගේ පියා ඔවුන් සමග ඇති සමීප ඇසුර ඔහුට වේදිකාවේ සිටින ප්‍රමුඛ කලාකරුවන් දැන හඳුන ගැනීමට මඟ පෑදුනා. වයස අවුරුදු 7 වන විට ඔහු නාටකම් ගීත ගායනා කිරීමට පටන් ගත් අතර ඔහුගේ පියා වේදිකාව පිටිපස සහායක වැඩ සඳහා ඔහුව රැගෙන ගියා. ටවර් හෝල් කාර්ය මණ්ඩලයේ සමග දැන හඳුනා ගැනීම වේදිකාවේ චරිතයක් රඟ දැක්වීමේ දුර්ලභ අවස්ථාව උදා වුණා. පසුව සමුද්‍ර දේවී චිත්‍රපටයේ ධනපාල කුමරුගේ ප්‍රධාන චරිතය රඟපෑවා. ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක සිරිසෙන විමලවීර විසින් නිෂ්පාදනය කළ ලද අම්මා වේදිකා නාට්‍ය විරිදු ගායනා කරමින් ඔහු සිය දක්ෂතා ප්‍රදර්ශනය කළා. වෙස්සන්තර නාටකයේ වේදිකාවේ තමන්ගේ හැකියාව ප්‍රදර්ශනය කළා. මහනුවර ප්‍රදේශයේ ජේමිස් පෙරේරා මහතාගේ ආభాෂයේ ඇතිව ධර්මදාස සංගීතයට යොමු වුණා. ලයනල් පෙරේරා, එඩි මාස්ටර් සහ ආර්.ඒ. චන්ද්‍රසේන යන සංගීතඥයන් යටතේ තම හැකියාවන් තව තවත් ඉදිරියට ගෙන ගියා. ඔහු කැමැතිම වාද්‍ය භාණ්ඩය වුණේ බටනලාව. 1950 දශකයේ මුල් භාගයේදී ඔහු රේඩියෝ සිලොන් වාද්‍ය වෘන්දයට සම්බන්ධ වුණා. ඔහු හාමෝනියම්, වයලීනය, තබ්ලාව සහ බටනලාව විශිෂ්ට ලෙස වාදනය කරා. ධර්මදාසගේ සංගීත දිවිය සාර්ථක කර ගැනීමට උපරිම සහයෝගය ලබා දුන්නේ එම් ආර්යදාසට ඔහුගේ ඉහළම ගෞරවය හිමි වුණා. එවකට ගුවන්විදුලි අධ්‍යක්ෂකවරයාව සිටි තේවිස් ගුරුගේ මහතා විසින් රේඩියෝ සිලොන් විසින් විකාශය කරන ලද සරල ගී වැඩසටහනෙන් ඔහුගේ සාජ ගායනා කුසලතා
ප්‍රදර්ශනය කිරීමට ඔහුට අවස්ථාව ලබා දුන්නා. ධර්මදාස වල්පොලයන් එවකට ජනප්‍රිය ගුවන් විදුලි ශිල්පිනී GSP රාණි පෙරේරාගේ සරල ගී වැඩසටහනේදී 1951 දී ඔහුගේ පළමු ගීතය වන තොටියෝ තොටියෝ ගීතය ගායනා කිරීමට එක් වුණා. එතෙන් පටන් ඔහු එකල ගීත රැසකින් සහ යුගල ගීත තුලින්ද ජනප්‍රියතාවයට ලක් වුණා. නිදිහානේ ඇයිද ශෝක සිතින් විවියන්ද සිල්ලා බොරලැස් සමග ගායනා කොට ජනප්‍රියත්වයට පත් වුණා. ඔහුගේ පළමු එකල ගීතය වුණේ බෞද්ධ වටිනාකම් පිළිබඳ අසාරේ ප්‍රේම සැපතා ගීතය. ධර්මදාස 1953 තිරගත වූ ඔහුගේ පසුබිම් ගායනා ඇතුළත් වූ පළමු ගීතය වන ප්‍රේම තරංගය තුලින් එක රැයකින් පසුබිම් ගායකයෙකු ලෙස ජනප්‍රියත්වයට පත් වුණා. දශක ගණනාවක් පුරා අතිශය ජනප්‍රිය වූ යුගල ගීතයක් වූ හොඳම වේයලව කිසිම තැනක නැහැ. ලතා ඒ කියන්නේ රීටා ජෙනමි ප්‍රනාන්දු සමග ගායනා කළා. පසුව ධර්මදාස සමග විවාහ වීමෙන් පස්සේ ඇය ලතා වල්පොල වුණා. ඔහු පසුබිම් ගායනයට පිවිසීම ගැන අසන්නට ලැබුණු රසවත්ම කතාව තමයි මේ. ගීතය ගායනා කිරීමට නියමිතව තිබුණේ ප්‍රේම තරංගය චිත්‍රපටයේ ප්‍රධාන චරිතයේ රඟපෑ අරුණ ශාන්තිට. නමුත් අරුණ ශාන්තිගේ ගායනයේ අවශ්‍ය ගුණාත්මක භාවය සහ හැඟීම්බර බව නොතිබුණු නිසා ඒ පටිගත කිරීමට නොහැකි තත්ත්වයක් උදා වුණා. මේ තීරණාත්මක මොහොතේදී එම වාද්‍ය වෘන්දයේ එම් ආර්යදාස මහතා ස්වේච්ඡාවෙන් ධර්මදාසගේ නිවසට දිවගොස් මධ්‍යම රාත්‍රියේ ඔහු ගෙන්නගෙන නිෂ්පාදකවරුන්ට ඔහුව හඳුන්වා දුන්නා. මෙය එක රැයකින් ජනප්‍රිය වාදකයෙක් පසුබිම් ගායකයෙකු වීම ඔහුගේ සංගීත දිවියේ සන්ධිස්ථානයක් වුණා. ඔහු අහංකාරී ශ්‍රී දෙවන චිත්‍රපටය ලෙස පසුබිම් ගායනා කළා. සුජාතා චිත්‍රපටය සඳහා ගීත ගායනා කළා. 1952 සිට 1983 දක්වා වසර 30ක කාලයක් තුළ චිත්‍රපට 120කට අධික ප්‍රමාණයකට ඔහු මුදු සෑහළු සරල ආකර්ශනීය ආදරණීය හඬ දායක කළා. රදල පිළිරුව සුරංගනී අසෝකා සැඩසුලන් මාතලන් දොස්තර ඩිංගිරි මැණිකා සංදේශය සොහොයුරෝ රම්‍යලතා සුරතලි සුකුමලි සුහද සොයිරෝ සූර්යා සූරසේන සුන්දර බිරිඳ සීතල වතුර දීවරයෝ වීරවිජය සිරියලතා පුරුෂරත්නය මල්ලි සල්ලි සුන්දර බිරිඳ කපටිකම දීපසිකා සේපාලි ඉපදුනේයි කුරුළු බැද්ද සසර කැහැටි ශ්‍රී 256 කොහොමද වැඩේ සරදම ජීවිතය සුජාගේ රහස සුබසරණ සැපසිතේ යට ගිය දවස කොළඹ හාදිව් මීමැස්සෝ ඔක්කොම හරි හිඟන කොල්ලා රෑනගිරව් සුනිතා වනමෝහිනී කේසර සිංහයෝ යලි ඉපදේ වැනි චිත්‍රපට සිය ගණනකට ගීත ගායනයෙන් දායක වුණා. 1979 ජනවාරි මාසයේ සිංහල සිනමාවේ සමන්මලි චිත්‍රපටයට ඔහු ගැයූ ආශා මල් පවනේ ගීතය ඔහුගේ අවසන් ගීතය වුණා. අරුණ ශාන්ති, රවින්ද්‍ර රූපසේන, හර්බර්ට් එම් සෙනවිරත්න, කින්ස්ලි රාජපක්ෂ, ගාමිණී ෆොන්සේකා, ජෝ අබිවික්‍රම, ආනන්ද ජයරත්න, හර්බි සෙනවිරත්න, රොයිද සිල්වා වැනි ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකේය නළුවන්ට පමණක් නොව ජෙමිනි ගණේෂන් වැනි ඉන්දියානු නළුවන්ටද ඔහු පසුබිම් ගායකයා වුණා. ජීවිතය සහ සමනලයෝ චිත්‍රපට දෙක තිරගත නොවුනත් මෙම විශේෂ පසුබිම් ගායකයා විසින් පටිගත කරන ලද ගීත අදටත් ඉතා ජනප්‍රියයි. ජීවිතයේ චිත්‍රපටය වෙනුවෙන් සිඩ්නි ආටිකල් සමග ගැයූ කොවුලන් හඬයි සහ අඹදඹ සෙවණැලි ගීතය අදටත් ජනතාව අතර ජනප්‍රිය ගීතයක්. 1950 ගණන්වල සහ 1960 ගණන්වල අවසාන භාගයේ තරම් ඈත කාලයකදී සිංහල දෙබස් හින්දි සහ දෙමළ චිත්‍රපටවලට හඬ කැවීම සම්පූර්ණයෙන්ම පිරුණු සමයක ධර්මදාසගේ හඬ ප්‍රේක්ෂකයන් අතර ඉතා ජනප්‍රිය වුණා. ධර්මදාස වල්පොල හොඳම පසුබිම් ගායකයා ලෙස සම්මානයට පාත්‍ර වුණේ ලෝක පිළිගත් ඉන්දියානු ගායක ගායිකාවන්ගේ ස්වර්ණමය හඬවල් පරාජය කරමින්. පතිවත වීරවික්‍රම අහිංසක ප්‍රයෝගය අංගුලිමාල සුදුනංගි ලේකඳුළු ශිම්බෝ සහ අංජලි යන චිත්‍රපටවල ගීත ඒ සඳහා හොඳම උදාහරණ. ශ්‍රී ලංකාවේ චිත්‍රපට කර්මාන්තයේ තාක්ෂණික සම්පත් වලින් සමන්විත නොවූ හේයින් නිෂ්පාදකයින්ට 1950 දශකයේ මුල් භාගයේදී ඔවුන්ගේ නිෂ්පාදන රූකත කිරීම සඳහා දකුණු ඉන්දියාවට යාමට සිදු වුණා. මේ නිසා අඩු මුදලකට ඉන්දියානු ගායක ගායිකාවන් පසුබිම් ගායනා සඳහා යොදා ගැනීමටත් ඔවුන්ට හැකියාව ලැබුණා. නමුත් ලතා වල්පොල සහ ධර්මදාස වල්පොල දකුණු ඉන්දියාවේ ඒකාධිකාරය බිඳ දමමින් සිංහල සිනමාවේ අසහාය ගායන යුගල බවට පත් වුණා. ධර්මදාස වල්පොල ප්‍රමුඛ පසුබිම් ගායකයා පමණක් නොව මුද්‍රා නාට්‍ය ගුවන්විදුලියේ සහ වේදිකා නාට්‍ය සංගීතයේ අවිවාදිත ගායකයා දුණා. ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් විසින් රචනා කරන ලද සුප්‍රකට මුද්‍රා නාට්‍ය සංගීතය බැරිසිල් කැලෑමල් සහ නවරල් යන ගීතවල ගායනයෙහි ඔහුගේ ප්‍රවීණතාවය මතු වුණා.
සිරිකත එනමග අදටත් ඉතා ජනප්‍රිය ගීතයක් මෙන්ම ආචාර්ය අජන්තා රණසිංහගේ ගීපද රචනයෙන් සහ මාචාර්ය සනත් නන්දසිරිගේ තනුවක් දළදාවත රේඩියෝ නාට්‍යයේ උත්තම මුනි දළදා බලන් සකි යන සොඳුරු ගීතය අමරණීය ගීතයක් වුණා. පසුබිම් ගායනයට අමතරව ධර්මදාස HMV සහ කොලම්බියා රෙකෝඩ් සඳහා ගායනා කළා. එකල එම වාණිජ සන්නාම ලේබල් දෙකට ගායනා කිරීමට ලැබීම භාග්‍යයක්. පටිගත කළ ගීත අතර සංසාරයේ දුක නැසූ ශාක්‍ය රජ, ආනන්ද ජවනිකා, රුක්මනී දේවි සමග ඇසේ ගීතයේ මధుර ගීතය, ශ්‍රී ලංකාවේ ශාන්ත සෝබන, මැණිකේ මැණිකේ රූන් කන්දේ මේ ප්‍රේම කතාවේ වැනි එකල ගීත එක රැයකින් අතිශයින්ම ජනප්‍රිය වුණා. ලතා, GSB රාණි පෙරේරා, රුක්මනී දේවි, විවියන්ද සිල්ලා බොරලැස, චිත්‍රා සෝම්පල්ල, නන්දා මාලිනී, සුජාතා අත්තනායක, ජික්කි, කේ ජමුනා රාණි ආදීන් සමග ඔහු ස්වර්ණමය හඬ බෙදාගත්තා. මොහමඩ් ගවුස්, ආර් මුතුසාමි, BS පෙරේරා, ශුනිල් සාන්ත, ආර්.ඒ. චන්ද්‍රසේන, PLA සෝම්පාල, ප්‍රේමසිරි කේමදාස, සරත් දසනායක, සනත් නන්දසිරි යන අධ්‍යක්ෂකවරුන් යටතේ ඔහු ගායනා කළා. එසේම ඔහු දක්ෂිණ මූර්ති, SS වෙද, TR පාපා, R සුන්දරම්, රාජා තංගේන්ද්‍ර, ගෞරදනම් සහ ජයදෙව් වැනි ප්‍රසිද්ධ ඉන්දියානු සංගීතඥයන්ගේ අධ්‍යක්ෂණය යටතේද ගීත පටිගත කළා. 1960-70 ගණන්වලදී ඔහු මරදානයේ ධර්මදාස සංගීතායතනය නමින් සංගීත පාසලක් පැවැත්තුවා. ඔහු 1959 දී ශ්‍රී ලංකාවේ නයිටින්ගේල්හි ගල්කිස්සේ ශ්‍රීටා ජෙනර් ප්‍රනාන්දුවේ කියන ලතා වල්පොල සමග විවාහ වුණා. අති විශාල ආරාධිත අමුත්තන් සහ කලාකරුවන් පිරිසක් සමගින් උත්සවාකාරයෙන් මංගල උත්සවයට කොල්ලුපිටියේ සිරිකොතේ පැවැත්වුණා. සිරිකොතට පිටතින් රැස්ව සිටි අති විශාල ජනකාය පාලනය කිරීමට පොලිස් නිලධාරීන් යෙදවීමට සිදු වුණා. ඔවුන්ට පුතුන් තිදෙනෙකු සහ දියණියක්ද සිටියා. දියණියක්ද සිටිනවා. අමිත් වල්පොල, ධම්මිකා වල්පොල, චමින්ද ලෝලිත වල්පොල, සුනිත් වල්පොල මේ වෙන විට ඔවුන් සංගීත ශාස්ත්‍රයේ නියැලී සිටිනවා. ඔහුගේ අභාවයෙන් 30 වන සංවත්සරයට සමගාමීව සමුරු මුද්දරයක්ද එළි දැක්වුවා. ධර්මදාස වල්පොල යනු ගායනයෙන් තමන්ට අවාසියක් විය හැකි වුවද ගායනයේ ගෞරවය ආරක්ෂා කිරීමේ ප්‍රතිපත්තිය අකුරටම පිළිපැද්ද මහත්මයෙක්. කෙසේ වෙතත් ඔහුගත් නිර්භීත තීරණය සංගීතයට සම්බන්ධ අනාගත පරපුරට තම සංගීත දිවියේ විශිෂ්ටත්වය රැක ගැනීමට ඉවහල් වුණා. මෙම ශ්‍රේෂ්ඨ සංගීතඥයා ජාතියට දක්වන සංගීත විශිෂ්ටත්වය අගයමින් කෘතවේදීත්වය දැක්වීමට නම් සියලු ශ්‍රී ලාංකිකයන් විසින් ඔහුට ආචාර කළ යුතුයි. කටේ කිරිසුවඳ යන්නට පෙර ගීතයට පෙම්බැඳ සටනකී ජීවිතය කියා සිරිකත එන මග ලාතන ගොබ මත කන්ද උඩින් එන වලා පටල බිඳ මේ සෞම්‍ය රාත්‍රියේ ගෙවිලා යති සිතමින් මග බල බලා සිටිය මා සුදා සමග මීයඹ වනයේ අනන්ත සුවමැද දෙවියන් වන්නේ තිරිසන් වන්නේත් මිනිසාමයි කියා දිලිඳුන් අතරේමයි විමානයේ සොයා ජීවිතයේ ප්‍රීති සංචාරයේ විඳ සෑමදාම ඔබ මගේ කියා සංගීතයේ රස දැනී තනි උදා ගඟ යන්නේ කොහෙද කලා සාගරයේ ජලය බලා මම්මුලා වෙලා යන්නේ කොහේ දැන් අවසානයේ උත්තම මුලි දනදා වඩම්මන පෙරහැරට දායකව සමුගත්තේ 1983 දෙසැම්බර් 25 වනදාය. එතුමානන්ට මොක්සු අත්වේවායි අපි ප්‍රාර්ථනා කරමු. උපුටා ගැනීම අන්තර්ජාලයෙන්. අමතක කරන්න එපා සබ්ස්ක්‍රයිබ් කරන්න ස්ටුඩියෝ ජා.